ආයිබෝවන් ප්‍රිය හිතවතුනි හික්කනලා ට්‍රාසජනක වැඩසරනත් එක්ක ඔබ මේ වෙද්දි සම්බන්ධලා ඉන්නේ. ඉතින් තඹල ප්‍රදේශයේ මේ තඹල ප්‍රදේශය පෙන්වන්න. තඹල ප්‍රදේශ අපි මේ අද මේ වෙනකොට ඉන්නේ තඹල ප්‍රදේශයේ. ඉතින් තඹල ප්‍රදේශයේදී අපිට දැනගන්න ලැබුණා මේ දිව්‍යයෙක්ගෙන් අමිහිරි අත්දැකීමක් ලැබපු පුද්ගලෙක් ඉන්නවා කියලා. ඔහු දැන් අතර අර පාරුවක වාඩිලා ඉන්නවා. මේ අපි චුට්ට ළඟට ගිහලා බලමු. එයා ඔරුවක වාඩිලා ඉන්නේ මාත් එක්කින්ද. ඉතින් අපිත් කැමරා සායයට එකතු වෙනවා ජනිත් නුවන්ත. ඉතින් අපි ඉස්සරහට යමු. ඉතින් මේ ඉන්නේ ටිකක් හරි. ඉතින් මලිත් මේ ඉතාම භයානක අත්දැකීමකට ඊයේ රාත්‍රියේදී මුහුණ දීලා තියෙන්නේ. අපිට මලිත්ගෙන් දැනගන්න පුළුවන්ද බලමු. මලිත් පොඩ්ඩක් මේ වෙලේ කලබල වෙලා ඉන්නවට වඩා ටිකක් බය වෙලා වගේ ඉන්න ගතියක් අපිට පේනවා. ඉතින් මලිත් ඔයාලට අපිට මේක ගැන කියන්න පුළුවන්ද? මම ඇත්තටම ඒක ගැන ඉන්න අපතයි. මලිත් පොඩ්ඩක් අපි කැමරාවට හරි මලිත් අපේ ඔයාගේ අමිහිරි භයානක අත්දැකීම අපි කැමරාවට ඉදිරිපත් කරමු. මම ඇත්තට මේක ගැන කියන්න කැමති නෑ. හැබැයි ඔයාලා බල කරන හින්දා මම ඒක කියන්න තමයි හිතන් ඉන්නේ. එදා ලස්සන දවසක් ඇත්තටම. මම වැඩට ගිහිල්ලා ඇවිල්ලා ගෙදර ඇවිල්ලා මම ඇඟ හොදගෙන එහෙම තමයි හිටියේ. මගේ ජොපා දාලා තිබ්බේ අපේ ගෙදර වැලේ. මං ඉතින් මගේ තුවාය ඇඳගෙන මම රෑ 8ට විතර ගියා මගේ ජොකා දාලා තියෙන වලින් ජොකා ගන්න. මම ඉතින් ටිකක් ඇවිදන් ගියා. මං ටෝච් එක කරන් ගියේ නෑ. මොකද අපේ පැත්තේ සර්පයෝ ගොඩක් ඉන්නවා. කොළොංගු ඉන්නවා, සත්තු ඉන්නවා, එහෙම ඉන්නවා. ඉතින් මං බිම දිගේම බලාගෙන ගියා. මට ටිකක් ඈතනකොට පෙවුණා කොළ පාට ඇස් දෙයක් වගේ. මං ඒක එච්ච ගණන් ගත්තේ නෑ. මොකද අපේ පැත්තේ ඉන්නවනේ පූසෝ එහෙම. ගණන් ගත්තේ නෑ. ඉතින් මං දිගටම ගියා වයන පූසෙක් වෙන්න ඇති නැත්te කියලා. ඒත් මම ලිගටම මගේ දිහා බලන් ඉන්නවා එක දිගට. කණ්ඩ වගේ බලන් හිටියා. මට ඒත් සැකයක් පාවුණා මූ මොකෙද්ද කියලා. මං තව ටිකක් ළඟට ගියා. මූ හෙල්ලුනේවත් නෑ. බලනකොට මේක දිවියේ. මම එහෙම ඒ වෙලාව හිටියානම් මගේ පපුව පැලිලා මැරෙන්නට තිබ්බා. ඔබ කොහොමද අමිහිරි අත්දැකීමට මුහුණ දුන්නේ? මම දිව්වා. ඇත්තටම තුවාය කැඩුනා. මම ඒ වෙලාවේ හුඟක් බය වුණා. මම එකපාර දුවන්න පටන් ගත්තා. දුවනකොට මගේ තුවාය කඩන් වැටුණා. මම පිටිපස්ස හැරිලා බැලුවා. දිවියා නෑ. ඔව්. ඒත් මම බය වෙලා දිව්වා. මම හිතන්නේ දිවියා බය වුණේ. මං තුවාය කඩාගෙන දිව්වා. මං ආයෙ පාරක් හැරිලා බැලුවා. හැබැයි දිවියා හිටියේ නෑ. මං හිතන්නේ දිවියා බය වුණා මොකකට හරි. හැබැයි ඒ වෙච්ච දේ මගේ ජීවිතේම වෙනස් කරා. මලිත් ඔයා හිතන්නේ දිවියා මොකකටද බය වෙන්නේ? මං හිතන්නේ බය වුණා මොකක් හරි එකකට. ඔබ ඒ ඇසුවේ දිවියා විසින් දෙවියා දුටු මොහොතක්. ඉතින් මලිත් ඒ ගැන අපිට අද ලස්සන කතාවක් කිව්වා. එයාගේ ජීවිතේ එයා පොඩ්ඩක් බය වෙලා ඉන්නේ. හැබැයි මලිත් බය වෙන්න තරම් උන දෙයක් නෙමෙයි. වට අනුතරක් ඕනේ නෑ. ඇත්තට ඒ බය වෙලා ඉන්නවා. මං හිතන්නේ මට දැනන්න බය මට කියා ගන්න බෑ. දිවියා ඔයාගේ පස්සෙන් එයි කියලා වට දැනෙනවා. දිවියා මගේ පස්සෙන් එයි කියලා මට දැනෙන්නේ. මට හිතෙනවා දිවියා කියන්නේ මගේ පෙර භවයක මාගේ මිතුරෙක් කියලා. මොකද මාගේ තුවාය කරුණ ගමන් ඔහු මාව අඳුරගත්තා. ඇත්තටම අපි ගොඩක් දුර බැහැරි නම් තමයි මේ ගමන ආවේ. ඇවිල්ලා අපිට මේ වගේ අමුතු කතාවක් අහන්න ලැබෙයි කියලා මම ජීවිතේට හිතුවේ නෑ. මාධ්‍යවේදී හැටියට මම ජීවිතේ පළවෙනි වතාවට මේ වගේ කතාවක් ඇහුවේ. ඉතින් මේ කතාව ටිකක් භයානක කතාවක් වගේම මේක පෙර සංසාරේ යම් පැඳීමක් සහිත දිව්‍යයෙකු සහ මේ මලිත් අතර සිදුවෙච්ච කතාවක් කියලා අපිට මේකෙන් ගම්ම්‍ය වෙනවා. ඉතින් මලිත් මම ඔයාට ප්‍රාර්ථනා කරනවා වගේ මේ සංසාර මිතුරා යලි මුණ ගැසේවා කියලා. මේ පිස්සු මලිත් අපි තාජයක් කතා කරලා ගොඩක් දුරේ දංගායි කොළඹේ දංගායි අම්මා මේ මලිත්